මගේ පැටවුනේ. මගේ පුතාලා මොකද කරන්නේ? නැන්ද කතන්දරයක් අරන් එනකන් බලන්න නේද ඉන්නේ? ඔන්න ඉතින් නැන්දයි හින්දා ලස්සන කතන්දරයකුත් අරගෙන ආවා. මගේ පුතේ අද කතන්දරේ නම තමයි පුංචි කූඹියා. ඔව් අද කතන්දරේ ඉන්නේ කූඹියෙක් තමයි. ඔන්න එහෙනම් මම පුතාලට ඒ කතන්දරේ කියලා දෙන්නම්කෝ. ඔන්න පැටියෝ දවසක් කූඹි අම්මයි කූඹි පුතයි ගමනක් යන්න ගියා. ටික දුරක් යනකොට පුතේ මහ වැස්සක් වහින්න ගත්තා. අනේ ඉතින් මේ කූඹි අම්මයි පුතයි හොඳටම දෙමුණා. ටිකක් වෙලා යනකොට මේ කූඹි දෙන්න ඉන්න තැන වතුරෙන් යට වෙන්න ගත්ත පුතේ. එතකොටම මේ කූඹි අම්මා මොකද දන්නවද කරේ? පාවෙලා ආව කොළයක් උඩින් අර චූටි කූඹි පුතාව උස්සලා තිබ්බා. අනේ ඒත් කූඹි අම්මට නම් ඒ කොළේ උඩට නැග ගන්න බැරි වුණා. මේ කූඹි අම්මව අර කොළෙන් ඈතට පාවෙලා ගියා. කූඹි පැටියා මේක දැකලා කෑ ගැහුවා පුතේ. අනේ මගේ අම්මව පාවෙලා යනවා. කවුරු හරි බේරලා දෙන්නකෝ කියලා. ඒත් කවුරුත් හිටියේ නෑ කූඹි අම්මව බේරගන්න. ඉතින් මේ කූඹි පැටියා හයියෙන් අඬන්න ගත්තා. කූඹි පැටියා අඬන සද්දේ කාටද දන්නවද පුතේ ඇහුනේ? උඩ වලාකුළකට මුවා වෙලා හිටපු ඉරමාමට තමයි පුතේ කූඹි පැටියා අඬනවා ඇහුනේ. ඉරමාම බැලුවා කවුද මේ අඬන පොඩි බබා කියලා. එතකොට තමයි පුතේ ඉරමාම දැක්කේ අර ගහගෙන යන කූඹි අම්මව. ඉරමාම හනිකට මොකද දන්නවද පැටියෝ කරේ? ඉරමාම වැස්ස පායවලා එයාගේ හිරු කිරණක් යවලා අර වතුර ටික උරාගත්තා. එතකොටම අර වතුරේ ගිලිලා ගහගෙන ගිය කූඹි අම්මව බේරුණා. ඒක දැකපු කූඹි පැටියා අම්මා ළඟට දුවලා ගියා. ඉරමාම නිසා දැන් කූඹි අම්මත් බේරුණා කූඹි පැටියත් සතුටින්. අපිත් පුතේ වැස්ස දවසට වතුරේ පාවෙන කූඹි දැකලා තියෙනව නේද? අපිටත් පුළුවන් පුතේ එයාලව කොලයකට අරගෙන බේරගන්න නේද? කූඹි විතරක් නෙමෙයි පුතේ කරදරේ වැටිලා ඉන්න කාව වුණත් අපිට පුළුවන් විදිහට උදව් කරමු පුතේ. එහෙනම් පුතේ නැන්ද තවත් දවසක ලස්සන කතන්දරයකුත් එක්ක ඔයාලා බලන්න එන්නම්. එතකන් පරිස්සමට ඉන්න මගේ වැටවුනේ. බුදු සරණයි.